කොරල්පර ඇතුළු සාගර අභ්‍යන්තර පරිසර පද්ධතිය රැකගැනීමේ අරමුණින් ට්‍රැක්ටර්වල සවිකල විංචි යන්ත්‍රය යොදා ගනිමින් සිදු කරන මාදැල් දිහිවර කර්මාන්තයට තහනමක් පැනවීමට මේ වසර ආරම්භයේදී තීරණය කළා. ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ. රජයේ එම තීරණයට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දිහිවරින් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද ක්‍රියාත්මක වුණේ 7 වැනි දිනටයි. සත්‍යග්‍රහයට එක්ව සිටින දිහිවරීන් අදත් පෙරවරුවේ එම ස්ථානයේ විරෝධතාවක නිරත වුණා. ඒගොල්ලෝ හිතේ තියාගෙන ඉන්න අපි මේ බොටම් ටෝලින් කරනවා කියලා. බොටම් ටෝලින් එකට නෙමෙයි අපි මේ අවසර ඉල්ලන්නේ මාදැලට. තාම මාදැල දන්නෙත් නෑ. ඒගොල්ලෝ බොටම් ටෝලින් එක කරලා දන්නෙත් නෑ. ඒගොල්ලෝ කියනවා කොරල්පර කැඩෙනවා කියලා. නෑ අපි කොරල්පර කඩලා වට කරන්න බෑ අපිට. වට කරුවොත් අපේ මාදැල කැඩෙනවා. අපි ඇත්තටම ජනාධිපතිතුමාගේ විශ්වාසයත් තබලා අපේ නඩු කටයුතුනුත් අපි ඉල්ලා අස්නවා. අපිට යම්කිසි වැඩපිළිවෙලක් අපිට ක්‍රමවේදයක් හදලා දෙන තුරු ඕනම කොන්දේසියට යටත් අපිට මේ වින්ච් එක සහ ට්‍රැක්ටරේ අපිට යම්කිසි කාල සීමාවකට ලබා දෙන්න කියලා ඉතා ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා. සාක්ෂි නැතුව කිසිම කෙනෙකුට චෝදනා කරන්න එපා. එහෙම චෝදනා කරන්න ගිහින් තමයි මීට මාසයකට කලින් චිචීගි රොකට් එක පැලවතර කඩන් වැටුනේ. එන්න ඒ වගේ මේ දීවර රොකට් එක කොහෙට කඩන් වැටේද දන්නේ නැහැ. මේ අතර මාදැල් දිහිවරයින් දිහිවර කටයුතු වල නිරත නොවීම මේ වන විට මෙරට මත්ස්‍ය වෙළඳපොළටද බලපා තිබෙනවා. ඇතැම් මත්ස්‍ය වර්ග වෙළඳපොලේ දෙගුණයකින් පමණ මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ. 500යි ඉගයි මාළු පරව් එහෙම යනවා 1300යි හොඳ පරව් එහෙම දවසේ මාළු මාදල් මාළු එහෙම හොද්දටම නෑ කොටින්ම නෑ මාදල් මාළු නැතිකමෙන් මාළු හොඳටම එක වෙලා තියෙන්නේ පොඩි මාළු වුණාම රුපියල් 500යි 600යි මාළු කිලෝ එකක් තාලු මාදල් ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ මාළු ගණන් දක්කේ ගන්නවා මාළු ගණන් කිලෝ එකක් මේ 1300ක් ලෝමස්සු. මේ අතර මාදැල් කර්මාන්තය සඳහා යාන්ත්‍රික උපකරණ භාවිතය තහනම් කර ඇතත් ඇතැම් ප්‍රදේශවල දිහිවරයින් ට්‍රැක්ටර්වල සවිකල විංචි යන්ත්‍ර යොදා ගනිමින් මාදැල් දිහිවර කර්මාන්තයේ නිරත වන ආකාරයද දක්නට ලැබෙනවා. මාදර රස්සාවට ඉස්සර වගේ මිනිස්සු දැන් ගන්න නැහැ. සේරම වයස ගිහිල්ලා. මේක රැකියාව මේ නවීන තාක්ෂණය හොයාගෙන යන ගමනේදී අපි හොයාගත්තු මේ දේ. මේක දැන් එපයි කියලා මේ අඟල් 2යි 3යි මේ ට්‍රැක්ටරේ බහින්නේ. ඕක රැළ ගහපු ගමන් ඒක හේදිලා යනවා. අපේ අඩිපාර වගේ. දීවර නියෝජ්‍ය ඇමතිලා ඇවිල්ලා අපිව කෑවා. නැති බංගස්ථාන කරුවා. මේ පාරම්පරික රැකියාව නැති කරලා අපි කොහෙද යන්නේ? සරුවට.lk ගන්නයි විකුණන්නයි හොඳම තැන.